නව නිපැයුම් නව ලොවට බෙදන්නට දිරිය ගනිමු අපි සැවොම ඉතින් ලක්මව සංවර්ධනය කරන්නට අදමු අපි නව නිපැයුම් නව යුගයේ නව තාක්ෂණය හා නව අදහස් නව රටාවකටගෙන පුංචි පාසලින් සරසවි වරමින් දියුණු කරමු අපේ හැකියාවන් නංවමු සිරිලක ව්‍යවසායන් නව නිපැයුම් නව ලොවට බෙදන්නට දිරිය ගනිමු අපි සැවොම ඉතින් ලක්මව සංවර්ධනය කරන්නට අදමු අපි නව නිපැයුම් තුරන් කරමු හැම පරගැති හැඟුමන් නැගී සිටිමු අපි දෑ අභිමානෙන් ලක්දරුවන්ගේ නිපැයුම් අතරින් සිරිලක දියුණුව හදමු සැනින් ලංකා දරණී මෑණි උතුම් නව නිපැයුම් නව ලොවට බෙදන්නට දිරිය ගනිමු අපි සැවොම ඉතින් ලක්මව සංවර්ධනය කරන්නට අදමු අපි නව නිපැයුම් හදමු අපි නව නිපැයුම් DS සමාජසිතුරුවන් ජයලත් මම ඉගෙන ගන්නේ කුරුණෑගල වයිඹ රාජකීය විද්‍යාලයේ 13 වසරේ මගේ නව නිපැයුමේ නම තමයි දුරස්ත පහන් දර්ශකය. එය නිර්මාණය කිරීමට මට මුහුණ දුන්න ගැටලුව වන්නේ දැන් රාත්‍රී කාලයේදී අපි පහනක් නිවසින් පිටත තියෙන පහනක් දැල්වීමට යනකොට ඒ බල්බය පිලිස්සී තිබුණොත් අපිට මේ රාත්‍රී කාලයේදී මේ මාරු කිරීමට අපහසුයි. නැත්නම් කඩෙන් ගිහින් ගේන්න ඕනේ. ඒ වෙලාවට කඩවල් වහලා ඒ වගේ බොහෝ ගැටලු වලට මුහුණ දෙනවා. මම ඒ සඳහා පිළියමක් ලෙස තමයි මගේ දුරස්ත පහන් දර්ශකය කියන නව නිපැයුම නිර්මාණය කරේ. මෙහි ක්‍රියාකාරීත්වය සිදුවන්නේ නිවසින් එළියේ තියෙන දැන් බල්බය දැල්වියද නැද්ද කියලා අපිට ගේ ඇතුළේදීම දැනගන්න පුළුවන්. ඒ සඳහා මෙතන කොළ පාට බල්බය දිස්සෙනවා එළියෙන් බල්බය පත්තු වෙනවා නම් තව එළියෙන් තිබෙන බල්බය පිලිස්සී තියෙනවා නම් අපිට නිවස ඇතුළේදී දැනගන්න පුළුවන් මේ කහ පාට බල්බය නිවි යනවා. එවිට අපිට දැනගන්න පුළුවන් නිවසින් එළියේ තියෙන බල්බය පිලිස්සීයද නැද්ද යන්න. තවද රාත්‍රී කාලයේ අපිට ස්විච් එක හොයාගන්න අමාරුයි. බිත්තියේ සෙට් කරලා තියෙන ස්විච් එක සොයා ගැනීමට අපහසුයි. ඒ සඳහා අපිට හුඟක් පහසුවක් වෙනවා මේ කහ පාට බල්බය දැල්වී තිබෙන එක. මම හැලියුඩ ධර්මපාල මහාවිද්‍යාලයේ නව නිපැයුම් අංශයේ වාර ගුරුවරයා. එතකොට අපි මේ නව නිපැයුම් සමාජයේ මේ සක්‍රිය පැවැත්වීම මේ පවත්වාගෙන යනවා.
සාමාන්‍ය මේ අවුරුද්ද මුල හරිය තමයි නව නිපැයුම් සංගමයේ කැඳවලා ශිෂ්‍යයව දැනුවත් කරනවා කරන්න ඕන නව නිර්මාණ ගැටලු එහෙම ගැන. ඉතින් ගොඩක් වෙලාට මම ලැබු අත්දැකීම තමයි මේ ළමයි ගොඩක් වෙලාට මේ ඔය මෝටර වාගේ ඒවා ඒවෙන් කැරකෙන ඒවා තමයි හදන්නේ. එතකොට මේ සමහර ඒවා හදනවා ඒගොල්ලෝ ඉලෙක්ට්‍රොනික පැත්තට යනවා. සමහරවිට ලොකු ඒක ලොකුම සංකීර්ණ දෙයක් විදිහට හිතලා කරන්නේ. ඉතින් දැන් මම අර අපි උදාහරණයක් විදිහට තමයි පෙන්වුවේ අර ළමයි අපේ ශිෂ්‍යාවක් හදපු ආරක්ෂිත පසුම්බිය. මොකද ඒකට එච්චර වෙලා ගියේ නැහැ. බොහොම සරල දෙයක් තියෙන. ඉතින් ඒකෙන් ඒ වගේ බොහොම සරල මට්ටමින් හිතලා ලොකු තැනකට ලොකු නිර්මාණයක් කරන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස. ඒ වගේම තමයි මේ විෂය නව නිපැයුම් කියන එක දැන් ගොඩක් වෙලාවට ළමයි ඒක අතෑරලා දාලා ඉතින් එච්චරම සලකා හරින තත්ත්වයටපත් වෙන්නේ. ගොඩක් දැන් සමහර ගොඩක් මේ යන අධ්‍යාපන ක්‍රමය අනුව ගොඩක් විෂයට තමයි කටපාඩම් කරලා මේ බාහිර පන්ති ගිහිල්ලා එහෙම ලකුණු අරන් පළවෙනි දෙවෙනි තුන්වෙනි වෙන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් අර ඒක ඒකට වෙන පැත්තකට යොමු කරන්න පුළුවන් අපිට දැන් ওই වාර පරීක්ෂණවලදී එහෙම නව නිපැයුමක් කරොත් සමහර නව නිපැයුම මොනවා හරි ඉදිරිපත් කරොත් ඒකට යම්කිසි ලකුණක් දීලා උදාහරණයක් හොඳ මට්ටමක් හැදුනොත් ඉතින් ලකුණු 80ක් විතර දෙන්න පුළුවන් මොනවා හරි ඉදිරිපත් කරොත් හදලා යම් ලකුණු ප්‍රමාණයක් තීරණය කරලා දීලා ඉතින් ඒකත් අර විෂයන්ට ඒවා එකතු කරලා මේ ඒ ස්ථාන තෝරන වඩා සුදුසුයි කියලා හිතෙනවා. මොකද මේ පැත්තට යොමු වීමේ ප්‍රවණතාවයක් විදියට. ඉතින් දැන් අපි හිතමු මේ දැන් ලෝකේ තාම දුවන්නේ රෝදේ උඩ. ඒ රෝදේ කැරගෙන එක තමයි හැම නිර්මාණයකම අදහස. මේ හැම ගොඩාක් නිර්මාණවල දැන් ලෝකේ හැම තැනම රෝද මේ කැරගීමක්. ඒතකොට අපිට පුළුවන් නම් මේ රෝදේ වෙනුවට වෙන මොකක් හරි හොයාගන්න. අන්න ඒ රෝදේ වෙනුවට වෙන මොකක් හරි හොයාගත්තොත් අපිට තෙල් ප්‍රශ්න එන්නේ නැහැ. ඉතින් ගොඩාක් නිර්මාණ කරන්න පුළුවන් කියලා තමයි මගේ අදහස. ඉතින් ඒ වගේ සංකල්පයකට යන්න නම් මේ දැන් අපි යන්නේ රෝදේ ගැන හිතපු දේම ඔස්සේ තමයි හිතන්නේ. ඉතින් ඊට එහා මොකක් හරි හිතන්න පුරුදු කරන එක තමයි මේ අපේ නව නිපැයුම් සමාජයේ අරමුණ. මම හිතන්නේ ඒක මේ රෝදේට එහා යන මොකක් හරි ඒක මොකද්ද කියන එක මට තේරුම් ගන්න බෑ. හැබැයි ඉතින් කවදා හරි ලෝකේ හොයාගන්න. ඉතින් ඒකට යම්කිසි දෙයක් දායක වෙන්න තමයි දායක වීම තමයි අපේ බලාපොරොත්තුව. එතකොට මේ නව නිපැයුම් ගත්තාම මේ නව නිපැයුම් කාර්යාවලිය මම හිතන්නේ මේ දැන් අපි ක්‍රීඩා උත්සවයකට විශාල මුදලක් වැය කරනවා. විශාල ළමයි පිරිසක් හරි උනන්දුවෙන් මේක ක්‍රියාත්මක කරනවා. එතකොට අපිට අර නව නිපැයුම් වලටත් ඒ වගේ තත්ත්වයක් නිර්මාණය කරගන්න පුළුවන්. අර මං කියපු විදිහට අර ලකුණු දීමේ ක්‍රමයක් එකතු කරලා ඒ වගේ මොකක් නිර්මාණයකුත් මේ නිර්මාණත් මේ බිහි වෙනවා. ඒ වගේ මේ ශිෂ්‍යයාටත් වැදගත්. ඒව රටටත් වැදගත්. ඒකින්ද මේ ඒ වගේ අර ක්‍රීඩා වලට ඒ වගේ උද්‍යෝගයකින් ඒ ක්‍රීඩා විෂය පැත්තෙන් වගේ ගොඩක් මොකද ක්‍රීඩා කරනකොට ළමයි සක්‍රියයි. ඉතින් මම හිතන්නේ නව නිපැයුමක් කරනකොට ළමයිට ඒ වගේ ගොඩාක් මහන්සි වෙන්න දෙයක්වත් නැහැ. බොහොම නිහඬ ඕන වෙලාවක් තියෙනවා. දැන් අපි ගත්තාම දැන් ක්‍රීඩාවකට යම්කිසි කාල සීමාවක් තියෙනවා. නමුත් අර නව නිපැයුමක් කරන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. ඒතකොට ඒකින්ද ඒක නිදහසේ බොහොම සැහැල්ලුවෙන් කරන්න පුළුවන් ක්‍රියාවලියක්. ඒකින්ද මම කියන්නේ මේ ගොඩාක් උනන්දුවෙන් මේක තවදුරටත් ඉදිරියට ගෙන යමු කියලා. දැන් පාසලේ විවිධ වැඩසටහන් වලදී ප්‍රදර්ශන ඊට පස්සේ ක්‍රීඩා උත්සව ඒ වගේ නොඑක් අවස්ථාවලදී අපේ නව නිපැයුම් කවේ ඉන්න ශිෂ්‍යයෝ විශේෂයෙන් ඒගොල්ලන්ට උදව් කරනවා යමක් මේ අලුතෙන් හදලා කරන්න. මගේ නම ඊ.කේ. සිතාරා නිෂාදි ඇල්ලේවල. මගේ පාසල හැලියගොඩ ධර්මපාල මහාවිද්‍යාලය. මම ඉගෙන ගන්නේ 10 ශ්‍රේණියේ. මගේ නව නිපැයුමේ නම ආරක්ෂිත පසුම්බිය. මම දුර බස් එකක ඇඹිලිපිටියට යද්දී මේ අංකල් කෙනෙක්ගේ පර්ස් එකක් නැති වෙලා ඒ අංකල් ටික වෙලාවකට පස්සේ කිව්වා මේ දුකින් වගේ කිව්වේ පර්ස් එකේ මේ මුදලුත් තිබිලා ගොඩක් රියදුරු බලපත්‍ර එහෙම කියලා අංකල් කිව්වා. ඉතින් මේ මටත් ගොඩක් දුක හිතුණා ඒ අංකල් මේ කියපු විදිහට. ඉතින් දැන් ඒ අංකල්ට ඒවා ආපහු ලැබෙන්නෙත් නැහැ. ඒවා හදාගන්නත් මේ රියදුරු බලපත්‍ර එහෙම හදාගන්නත් මේ රස්ති ආදු වෙන්න වෙනවා ගොඩක්. ඒ නිසා මේ මම පරකඩුවෙන් නැගලා මේ ඇඹිලිපිටියෙන් තමයි බැස්සේ. එතනට යන මේ ඇඹිලිපිටියට යනකනුත් මම කල්පනා කරා මොකද්ද කරන්න කියලා. ඊට පස්සේ මට හිතුණා මේ පසුම්බියට මොකක් හරි මේ සම්බන්ධ කරලා මේ නිපැයුමක් කරත් හොඳයි කියලා. දැන් තියෙන නවතම මේ පසුම්බි වල ඇද්දාම ඉක්මනින් එනවා. මේ සාක්කුවෙන් ඇද්දාම ඉක්මනින් එනවා. මම හදපු නිර්මාණය එහෙම නෑ. මේ ඒ පසුම්බිය ඇද්දාම ඉක්මනට එන්නේ නෑ. මගදී අවහිරතාවයකටපත් වෙනවා. ඒ අවහිරතාවයත් එක්ක කවුරු හරි සාක්කුවෙන් එළියට මේ පසුම්බිය ඇද්දොත් ඒක මේ
අයිති පුද්ගලයාට දැනෙනවා. මේ සාක්කුවක ආදර්ශයක්. මේක මේ උඩට අදිනකොට එන්නේ නැහැ. මේ මෙතන අවහිර වෙනවා. මේ ගන්න බෑ කාටවත් මේක මෙතන අවහිර වෙනකොට. කවුරු හරි ඇද්දොත් එම පුද්ගලයාට දැනෙනවා. මේක සමාජයේ වැඩිපුරම වමනා වෙන්නේ පිරිමි පක්ෂයේ අයට. නමුත් මේ ගැහැණු පක්ෂයේ අය හෑන්ඩ් බෑග් වල අරන් යන්නේ. ඉතින් මේ ඒවත් නැති වෙනවා ගැහැණු අයගේ පර්සුත්. ඉතින් මේ ගැහැණු අයගේ හෑන්ඩ් බෑග් වලටත් මේ නිර්මාණය වැඩි දියුණු කරලා දාන්න බලාපොරොත්තු වෙනවා. ඇතරම මෙම ශිෂ්‍යාවගේ නිර්මාණය වෙලා තියෙන්නේ ආරක්ෂිත මුදල් පසුම්බියක්. ඒ කියන්නේ එයා ශිෂ්‍යාව කිව්වා වගේ ගොඩක් වෙලාවට බස් වල ගමන් කරනකොට දුම්රියේදී ගමන් කරනකොට ඔය සාක්කුවේ තියෙන විශේෂයෙන්ම පිරිමි පාර්ශවයට තමයි මේක ගොඩක් වෙලාවට සිදු වෙන්නේ. සාක්කුවේ තියෙන මුදල් පසුම්බිය Tamanට නොදැනීම කෙනෙක් හිමින් ගන්න පුළුවන්. ඇතරම මෙම ශිෂ්‍යාවගේ නිර්මාණයේදී කළා තියෙන්නේ මුදල් පසුම්බියට එක කොටසක් සවි වෙන විදිහටත් තමන් ඇඳන් ඉන්න ඇඳුමේ සාක්කුවේ ඇතුල් පැත්තට ඉතිරි කොටස සවෙන විදිහටත් වෙල්ක්‍රෝ ස්ටිකර් එකක් සවි කිරීමෙන් මෙම මුදල් පසුම්බිය ආරක්ෂා කර ගැනීමේ ක්‍රමයක් තමයි ඇය නිර්මාණය කළා තියෙන්නේ. ඇත්තටම වෙල්ක්‍රෝ ස්ටිකර් එකක් කියන එක අපි එදිනෙදා ජීවිතේ ගොඩක් දකින දෙයක්. මේකේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි කොකු සහිත ඝනකම රෙදි පටියක් තියෙනවා. ඊට පස්සේ එයට සවි වෙන විදිහට තන්තු සහිත ඊට වඩා සිහින් ගොඩක්ම සිහින් තන්තු සහිත තවත් රෙදි පටියක් තියෙනවා. මෙන්න මේ ආකාරයට අපිට ඒක දැක ගන්න පුළුවන්. එතකොට මෙම කොකු සහිත රෙද්දේ කොකු ගොඩක් වෙලාවට නිම වෙලා තියෙන්නේ පොලියස්ටර් එහෙම නැත්නම් නයිලොන් වගේ ඝනකම මැටීරියල් එකකින්. ඊළඟට අපි කරන්නේ මේ පටි දෙක එකිනෙකට මුහුණලා සිටින විදිහට තද කරාම එක පටියක තන්තු සහිත පටියේ ඇති සිහින් තන්තු ගිහිල්ලා මෙම කොකු සහිත පටියේ කොකු වල ඊටාම පහසුවෙන් ඇමිනෙනවා. හැබැයි ඒක අපිට මෙන්න මේ විදිහට දැක ගන්න පුළුවන් තන්තු සහිත මැටීරියල් එක කොකු සහිත රෙද්දට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා අපි වෙල්ක්‍රෝ ස්ටිකර් එකට ඇලෙව්වහම මෙම ස්ටිකර් එක එතකොට මේක ඇත්තටම ගොඩක් ඝර්ෂණයකුත් ඇති වෙනවා. එතකොට මේ දැන් මුදල් පසුම්බිය තමන්ගේ සාක්කුවේ තියෙනකොට මේක එළියට අදිනකොට මෙම රෙදි පටි දෙක වෙන්වීම බොහොම අමාරුවෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ එතකොට ඇත්තටම ශබ්දයක් ඇහෙනවා. ඒක මුදල් පසුම්බිය අයිතිකරුවාට ඉක්මනින්ම දැනෙනවා. මේක ගැලවෙනකොට ඇත්තටම මේ වෙල්ක්‍රෝ ස්ටිකර් එක ගැලවෙනකොට ඉරුම් හඬක් ඇති කරමින් තමයි ඒක ගැලවෙන්නේ. ඒක නිසා ඒක එච්චර පහසුවෙන් ගලවන්න බෑ. ඒකින්ද ඇත්තටම මුදල් පසුම්බිය අයිති එක්කෙනාට බොහොම ඉක්මනින් තමන්ගේ මුදල් පසුම්බිය ආරක්ෂා කරගන්න පුළුවන්. ඒක සොරෙක් විසින් ගන්න ඉස්සෙල්ලා. මේකේ ස්ලයිඩ්ස් නැහැ. මෙම ශිෂ්‍යාවගේ නිර්මාණය වෙලා තියෙන්නේ සහල් වල ඇති ගල් වැලි ඉවත් කරගන්න සරල යන්ත්‍රයක්. එතකොට අපි දන්නවා අපේ සහල් අපි උයන්න සහල් ගන්නකොට ගොඩක් වෙලාවට ඒකේ ගල් සහ වැලි එකතු වෙලා තියෙනවා. එතකොට ගල් සහ තෙත්
වැලි සලකනකොට ඒවායේ ඝනත්වය සාමාන්‍යයෙන් ගල්වල කිලෝග්‍රෑම් ඝන මීටරයට කිලෝග්‍රෑම් 1602ක් සහ තෙත් වූ වැලිවල ඝන මීටරයට කිලෝග්‍රෑම් 1922ක් පමණ වෙනවා ඝනත්වය. සහල් සලකනකොට සහල් වල ඝනත්වය සාමාන්‍යයෙන් තියෙන්නේ ඝන මීටරයට කිලෝග්‍රෑම් 600ත් 750ත් අතරේ. එතකොට අපිට පේනවා මේ සහල් වල සහ ගල් වැලි වල ඝනත්වයේ කැපී පෙනෙන වෙනසක් තියෙනවා. එතකොට මෙම ශිෂ්‍යාව ඇත්තටම මේ සංකල්පය තමයි යොදාගෙන තියෙන්නේ ඇගේ නිර්මාණයට. එතකොට අපි ඝනත්වය කියන්නේ මොකද්ද කියලා බැලුවොත් ඝනත්වය කියන්නේ යම් ද්‍රව්‍යයක ඒකක පරිමාවක ස්කන්ධය. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේක ඝන මීටරයට කිලෝග්‍රෑම් වලින් තමයි අර්ථ දක්වන්නේ. එතකොට සහල් වල තියෙන ගල්වැලි ගොඩක් වෙලාවට පරිමාණයෙන් ගත්තොත් සහල් ඇටයට කිට්ටුවෙන් සමානයි. එම නිසා තමයි අතරම මේ ගල්වැලි සහල් සමග එකතු වෙලා තියෙන්නේ. ඒක නිසා එක සමාන පරිමාණයේ ගල්වැලි සහ සහල් එකට තියෙනකොට ගල්වැලි වල ඇති ස්කන්ධය සහල් වල තියෙන ස්කන්ධයට වඩා සාමාන්‍යයෙන් ඒ කියන්නේ කැපී පෙනෙන වෙනසක් තියෙනවා. එතකොට අපි එදිනදා ජීවිතයේ ඇත්තටම සහල් වල තියෙන ගල්වැලි වෙන් කරගන්න නෑඹිලියක් පාවිච්චි කරනවා. එතකොට නෑඹිලිය කියන්නේ ඇත්තටම දාර විශාල සංඛ්‍යාවකින් යුක්ත භාජනයක්. ඉතින් මේකේ අපි සහල් ටික දාලා වතුර දාලා එහාට මෙහාට කරමින් අර සහල් ටික ජලය සමග ඉවත් කරද්දී අර ඝනත්වයෙන් වැඩි ගල්වැලි ටික යට තැම්පත් වෙනවා. එතකොට සහල් වලට ජලය දාලා ගලනකොට ගල්වැලි වල ඝනත්වය වැඩි නිසා තමයි ගල්වැලි ටික පල්ලෙහාට බහින්නේ. සහ හැබැයි ක්‍රමක්‍රමයෙන් ජලය එක්ක අපිට එළියට ඉවත් කර ගන්න පුළුවන්. එතකොට මෙම ශිෂ්‍යාවගේ නිර්මාණයේදී ඈ කළා තියෙන්නේ නෑඹිලිය පාවිච්චි කරනව වෙනුවට දිගු පඩිපෙලක් පාවිච්චි කළා. ඒ පඩිපෙලේ ඉහළම පඩියට දානවා ගල්වැලි සහිත සහල්. එතකොට ඝනත්වයේ වෙනස නිසා අර නෑඹිලියේ ආකාරයටම මෙම ගල්වැලි ටික පහළට බහිනවා. සහල් ටික උඩින් ඉතුරු වෙනවා. එතකොට මේකට යම්කිසි පීඩනයක් සහිත ජල ධාරාවක් එකතු කරාම අර ඝනත්වයෙන් අඩු සහල් ටික ජල ධාරාවත් එක්ක ඉදිරියට ගලාගෙන යනවා. එතකොට එක එක පඩි වලදී විවිධ ප්‍රමාණයේ ගල්වැලි ටික ඉතුරු වෙන විදිහට අර සහල් ටික ඉදිරියට ගලාගෙන යනවා. එතකොට ඇත්තටම මෙම නිර්මාණය පදනම් වෙලා තියෙන්නේ ඝනත්වයේ වෙනස කියන සංකල්පය මත.